ඒ සැත්කමට මුහුණ දීමත් එක්ක ගෙදර පරිසරය මොන වගේද වෙනස් කරගත්තේ? මොකද ලොකු සැත්කමක්, ලොකු තුවාලයක්, ඒ තුවාලය හරහා විස බීජ යන්න තියෙන ඉඩ කඩ සෑහෙන වැඩි. ඉතින් කොයි ආකාරයකටද ගෙදර පසුබිම සකසා ගත්තේ? හොස්පිටල් එකෙන් ගෙදරට ආවම පස්සේ තමයි ලොකුම චැලෙන්ජ් එක තියෙන්නේ. අපිට තියෙන ප්‍රධාන කතන්දරේ විස බීජ ආරක්ෂා කරගන්න එක. මේ ඒ දොස්තරවරු කියන කාල සීමාව දක්වා අපි දෙපාරක් වගේ පාවිච්චි කරපුවාම ටවල් එක අයින් කළා වෙන ටවල් එකක් ගන්න ඕනේ. මේ දැන් මෙතනදී අපි කතා වුණා බ්ලඩ් ටෙස්ට් ගොඩාක් කරන්න වෙනවා. එතකොට ડોක්ටර් කෙනෙක්ට විසිට් කරන්න වෙනවා. එහෙම නැත්නම් නර්ස් කෙනෙක්ට විසිට් කරන්න වෙනවා. මෙන්න මේ වගේ දේවල් එක්ක මේ පහසුකම් සපයා ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? අපි සාමාන්‍ය ජීවිතයේ දිනදා ගත ආහාරම අපිට මේ සැත්කමෙන් පස්සේ ගන්න පුළුවන්කම ලැබුණාද? අනිවාර්යයෙන්ම උයපු ආහාර, පිසපු ආහාර පමණයි අපිට කෑමට ගන්න පුළුවන්. දැන් මේක කරලා මෙච්චර කාලයක් වෙනවා. දැන් අපි මේ කෑම ගත්තට කමක් නැද්ද? අක්මා රෝගයක් වෙන දින සැත්කමකට භාජනය වුණාට පස්සේ බෙහෙත් දෙවේදී මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න? දොස්තරලා කරපු දේෙන් නැත්තම් වැඩක් නැති වෙනවා. අපි බෙහෙත් තෙල් ටිකක් මග අරගත්තොත් හරි මේ වරද්ද ගත්තොත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී අක්මා බද්ධයට මුහුණ දුන්නු පුද්ගලයාත් එක තමයි අපි කතා බහවට මම හිතන්නේ කීපයක් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක ඔන්න අදත් අපි එකතු වෙනවා ආයුෂ බොහෝ වේවා කියන පැතුමත් එක්ක පැතුම් අයියත් එක්ක මේ සුහද කතා බහට. ඉතින් පැතුම් අයියේ ආයිබෝවන්. පැතුම් අයියේ මම දැනගන්න කැමතින් අපි රෝගය ගැන කතා කරා, වෛද්‍යවරු ගැන කතා කරා, රෝහලේ පහසුකම් ගැන කතා කළා, ශ්‍රී ලංකාවේ මොන වගේ පසුබිමක්ද තියෙන්නේ කියන එක ගැන කතා කළා. ඒකත් එක්ක මම කැමතියි දැනගන්න පැතුම් අයියගෙන් රෝහලෙන් ගෙදරට ගියාට පස්සේ මොකද ලොකු සැත්කමකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ සැත්කමට මුහුණ දීමත් එක්ක ගෙදර පරිසරය මොන වගේද වෙනස් කරගත්තේ? මොකද ලොකු සැත්කමක්, ලොකු තුවාලයක්, ඒ තුවාලය හරහා විස බීජ යන්න තියෙන ඉඩ කඩ සෑහෙන වැඩි. ඉතින් කොයි ආකාරයකටද ගෙදර පසුබිම සකසා ගත්තේ? ඔව්. ඒක ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. මොකද අපිට ස්පිරිතාලේ ඉන්නකන් අපිව පාලනය කරන පරිසරයක් තියෙන්නේ. ඒ හින්දා අපිට එතනදී අනිවාර්යෙන් පරිසම් වෙන්න සිද්ධ වෙනවා. මොකද ඒ රාමුව ඇතුලේ අපි පරිසම් වෙනවා. හොස්පිටල් එකෙන් ගෙදරට ආවම පස්සේ තමයි ලොකුම චැලෙන්ජ් එක තියෙන්නේ. මොකද අපි අර නිතරම අර හැසිරීලා පුරුදු පරිසරයේ අපි අර කොටු කරලා දැම්මා වගේ වෙනවා. මොකද එතනින් එහාට අපිට ඉන්න වෙන්නේ මේ අපේ පරිස්සම ඇතුලේ කාමරයකට වෙලා. මොකද අපිට සිද්ධ වෙනවා වටේ ගෙදර වුණත් ඒ අර අනිත් කට්ටියගෙන් පොඩක් ඈත් වෙලා ඉන්න. මොකද ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒකදී අපි ගෙදර ඉන්න ගෙදර කට්ටියත් එක්කනේ මේ ගොල්ලොන්ට එහෙම විස බීජ යන්න එහෙම ඉඩක් නැහැ නේ. අර ළමයානේ මේ වයිෆ්නේ කියන අපිට සංවේදී ටික තියෙන්නේ. ඉතින් ඒ ටික තියෙන එතකොට අපිට එනවා හිතට. ඒ ආවත් ඉතින් අපි ඒක පාලනය කරගන්න සිද්ධ වෙනවා. මොකද අපිට තියෙන ප්‍රධාන කතන්දරේ විස බීජ ආරක්ෂා කරගන්න එක. මේ ඒ දොස්තරවරු කියන කාල සීමාව දක්වා. ඒක තමයි ප්‍රධානම අභියෝගේ ගේ ඇතුළේදී තියෙන. මොකද දරුවා ආපුවම සෙන්සිටිව්. ගෙදර අනිත් කට්ටිය ආවම අපිට සංවේදී. එතකොට අපි අපිට හිතන නැහැ කමන්නේ මේ ගන්න ඕනේ. ඒත් අපි පොඩ්ඩක් ඔළුවෙන් ඉතින් අතර කල්පනා කරලා බලලා මේ අපි කරන්නේ මේ හොඳක්. මොකද ඒගොල්ලන් වෙනුවෙන්ම කරන හොඳක්. මොකද මේක ජර්මයක් හරි හදිසියෙ මොකක් ගිහිල්ලා හදිසියෙ හරි මොනවා හරි උනොත් දෙවනුව විඳවන්න වෙන්නේ ගෙදර කට්ටියම තමයි. ඉතින් අපි මේක පළවෙනි වතාවෙන් මේ ඉවර කරගන්න ඕන නිසා අපි මේක හරියටම කරලා මේ පරිස්සම් වෙලා මේ හරියටම ඒ දේවල් ටික මේ කරගන්න ඕනේ. දැන් ඇත්තට මේකෙදි පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. අපි ඕනම කෙනෙක් අර කොටු වෙලා ඉන්නකොට සහ තියෙන රෝගී තත්ත්වයත් එක්ක අපිට දාඩිය දානවා පොඩ්ඩක් මේ සාමාන්‍යයෙන් ඒක වෙන දෙයක්. ඉතින් ඒකෙදි අපිට AC එකක් තිබුණොත් ගොඩක් වැදගත්. මොකද අපි එතකොට අපේ ඇඟ නිතරම මේ අර
උමනා මට්ටමට වේලිලා තියෙනවා. එතකොට අපිට අර මේ ඇඳට හේතු වෙලා ඉන්නකොට අර ෆංගස් එහෙම හැදෙන්න පුළුවන් ඒවයි තියෙන ඉඩ අවම වෙනවා AC එකක් තිබුණොත් නැති කෙනෙකුට ෆෑන් එකක් හරි කමක් නැහැ. එතකොට ඊළඟ චැලෙන්ජ් එක තමයි බාත්රූම් එක. ඇටච් බාත්රූම් එකක් මේ කාමරේට තියෙන එක අත්‍යවශ්‍යයි. මොකද අපිට නැගිටලා එළියට යන්න බෑ. එහෙම පරිසරයකනේ මේ අපි ඉන්නේ. අපිට අක්කාලා මේක අපිට ළඟම ඇක්සස් කරගන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට නැගිටලා තප්පරෙන් දෙකෙන් අපිට මේ එතනට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අනිත් මේ ටික තමයි දැන් මෙතනදී වෙන දැන් ගෙදර කට්ටියට නම් කියලා තේරුම් කළා තියන්න පුළුවන් ඔයගොල්ලෝ මේ පරිසරයෙන් මෙහෙම පොඩක් එහාට වෙලා ඉන්න අපි මේ සති 2-3 මාස යනකම් කියලා සමහරවිට පිටින් එනවනේ කට්ටිය. ඒතර විසිටර්ස්ලා නම් මේකෙදි අනිවාර්යයෙන්ම අපිට මොනවා හෝ අම්මා වෙන්න පුළුවන් ගෙදරින් සාමාන්‍ය පිට ඉන්න යාළුවෝ වෙන්න පුළුවන්. එතකොට මේ දවස් ටිකේ තමයි බලන්න එන්න උපරිමම try එකක් දෙන්නේ. ඉතින් ඒක තමයි තියෙන ලොකුම චැලෙන්ජ් එක. මේ කියන්නේ මොකද මේ වෙලාවේ ආවොත් තමයි හොඳ කියලා තමයි මේ මිනිස්සු හිතන්නේ. ඒ වුණාට අපිට තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි මේ වෙලාවේදී ගෙන්න ගන්නේ නැතුව ඉන්න එක. එතකොට අපිට ඒ පරිසරය පාලනය කරන්න ඕනේ නැහැනේ. ඒක ඇත්තටම මේක පොඩි දෙයක් නෙමෙයි. අපිට දැන් එතකොට ඒ පරිසරයත් මේ ඒගොල්ලෝ මොන පරිසරයේ ඉඳලා එනවද කියන එක අපි ඇත්තටම දන්නේ නැහැනේ. එතකොට ඒගොල්ලෝ දැන් හොඳම දේ මේක අපි මෙහෙම ඇවිල්ලා ඉන්නවා ගෙදර ඉන්නවා කියලා නොකිය හිටියනම් කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒතර ගෙදර කට්ටියත් එක්ක විතරයි ඉන්නේ. එතකොට අපිට මේක පාලනය කරගන්න පුළුවන්. එතකොට මේකට අමතරව මේ අපි කාමරේ අපිට ටක් ගාලා අපිට අපිට සියලුම දේ ඉක්මනට මේ ගන්න පුළුවන් විදියට ළඟා කරගන්න පුළුවන් මට්ටමට හදන්න. අපි හදා ගන්න ඕනේ. ඒක තමයි ලේසිම ක්‍රමේ. දැන් මම දැන් කෑම කන්න වුණත් අපිට ටක් ගාලා ඒතන කෑම එක ගෙනත් දුන්නේ නැත්නම් පස්සේ කාමරේට වෙලා කන්න ඒකට මේසයක් හදාගත්තා නම් මේ මේසේ උඩ අපිට අනිවාර්යෙන් තියාගන්න පුළුවන් කෑම ගෙනාපුවම කන්න පුළුවන්. අනිවාර්යෙන් බෙහෙත් ටික අපි ළඟම තියාගන්න ඕනේ ඉක්මනටම ගන්න. අනිත් එක අපිට තව අවශ්‍ය වෙන තුවාලයට බෙහෙත් දාන ඒවා ඊට අමතරව ඔය මොනවාද තුවාලේ පිරිසිදු කරන ඒවා ඒ වගේ දේවල් ටික තියාගන්න ඕනේ. අනිත් එක මේ අපි මේ පිරිසිදු කරලා කියන ඇඳුම් කට්ටල කීපයක් හදා ගන්න ඕනේ. ඇඳුම් කට්ටලේ කියන්නේ ප්‍රධානම කතාවක්. මොකද අපිට ජර්ම්ස් යන්න පුළුවන් ප්‍රධානම සාධකයක් තමයි ඇඳුම. මොකද අපි එළිය තැන් වල දාලා එහෙම සමහරවිට වේලනවා අපිට. ඒ කියන්නේ සමහර වෙලාවට අපි එහෙම දාලා තියද්දි අපි හිතන්නේ නැති දේවල් ඇඳුම් වලට වෙනවා. ඉතින් ඒ හන්ද අපි චුට්ටක් ඒ ගැන කල්පනාවෙන් ඉඳලා ඇඳුම් හේදුවෙන් පස්සේ තද අවුවේ වේල ගන්න ඕනේ. වේලගෙන ඊට පස්සේ අයන් කරලා අපි මේ ඇඳුම් කට්ටලයක් හදා ගන්න. ඒ කියන්නේ අපි අඳින සරමයි ටී-ෂර්ට් එකයි හරි සරමයි ෂර්ට් එකයි හරි ඒ දෙක පැක් කරලා වෙන වෙනම තියාගන්න. ටවල් බාත්රූම් එකට මේ ඒ කියන්නේ අපි මේ ටවල් එකක් මදි. අපි ටක් ගාලා සාමාන්‍ය ගෙදරදී අපි ටවල් එක කීප සැරයක් පාවිච්චි කරනවා, දවස් කීපයක් පාවිච්චි කරනවානේ. මේකේ එහෙම බෑ. අපි දවසකට නැත්තම් අපි දෙපාරක් වගේ පාවිච්චි කරපුවාම ටවල් එක අයින් කළා වෙන ටවල් එකක් ගන්න ඕනේ. ඒක ටවල් වර්ග අපි ටවල් ලොකු ටවල් එකකුයි සාමාන්‍ය පොඩි ටවල් එකකුයි දෙකක් තියාගන්න එක වැදගත්. මොකද එකක් බාත්රූම් එකේදී අපිට බාත්රූම් ගියන් පස්සේ අත් එහෙම පීත ගන්න අපිට සමහරලාට අපි තුවාලෙත් එක්කනේ ඉන්නේ. අපිට දැන් උදව්වට ළඟ ඉන්න කෙනා තමයි මේ අපේ ළඟ ඉඳලා අපේ වැඩ ටික කරලා දෙන්නේ. ඉතින් එයාට තියෙන වැඩ කොටස තමයි
මේ ටික පට්ටක් ගාලා එකතු කරලා කිලුට ඇඳුම් ටික එළියට දීලා අලුත් ඇඳුම් ටික අරගෙන අර ටේබල් එක උඩින් තියලා හදාගත්තාම අපිට ඒක ටක් ගාලා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රධානම කතන්දරේ තමයි අපි බොන බෙහෙත් ටික. ඒ ටික අපි ළඟම තියාගන්න ඕනේ. ඒ බෙහෙත් හරියටම මේ මොනවාද අපි මේ පාවිච්චි කරගන්න පුළුවන් ලේසි විදිහට ඒ ටේබල් එක උඩ තියාගෙන මේ ඊට අමතරව දැන් අපේ ඇඳ වුණත් අපිට නගින්න බහින්න පුළුවන් ලේසි විදිහට හදා ගන්න ඕනේ. මොකද සමහර උස ඇඳවල් එහෙම පාවිච්චි කරන්න බෑ. එතකොට මොකද අපිට ඇඳෙන් බැහැ ගන්න ලොකු මේ මහන්සියක් වෙන්න වෙනවා. එතකොට අපිට ටක් ගාලා මේ ඇඳට නගින්න බහින්න පුළුවන් උසක අපි ඇඳ තියෙන්න ඕනේ. අනිත් එක ඇඳ ටිකක් පළලට තිබුණොත් මේ හොඳයි. මොකද අපි පෙරල් පොඩක් එහාට මෙහාට ඉඩ පහසුකම තියෙන්න ඕනේ. අනිත් එක දැන් අපිට දැන් ව්‍යායාම කරන්න අපිට ප්‍රධානම දේ ඇඳෙද්දි තමයි කරන දේවල් තියෙන්නේ. එතකොට ඇඳේදී කරන ව්‍යායාම කියන්නේ කකුල් වලට කරන ව්‍යායාම අපි ඒ වගේ දේවල් අපි ඇඳේ මේ ඉඳලා කරන්න ඕනේ. ඉතින් ඒ ටික අපි කරගන්න පුළුවන් විදිහේ ඇඳක් ඔයගොල්ලෝ මම කියන තේරෙනවා. එච්චර සාමාන්‍යයෙන් මේ අපි සාමාන්‍යයෙන් 72 72 වගේ ඒ වගේ ටිකක් ලොකු ඇඳක් අපිට තිබුණොත් පහසුයි. එතකොට අපිට දැන් අපිට ලේසි විදියට මේ කොට්ට ටික තියාගන්න ඕනේ. දැන් මොකද මම තියාගත්ත දෙපැත්තටම පෙරලෙන්නේ නැති වෙන්න මේ මම කොට්ට තුනක් තියාගත්ත මේ පැත්තටයි මේ පැත්තටයි ඔළුවටයි කොට්ට තුනක් තියාගත්තම එතකොට අපිට අත මේක කොට්ටකට අත තියලා නැගිටින්න ලේසි. අපිට ඉස්සරහම මෙහෙම කෙලින් නැගිටින්න බෑ. අපිට පැත්තට තමයි නැගිටින්න පුළුවන්. අපි හුරු අත පැත්තන්නේ ගොඩක් වෙලාවට අපි හදාගන්න. එතකොට මේ අතට නැගිටින්නත් ඊට පස්සේ අපි වාඩි වෙනකොට ඒ කොට්ටේට අත තියලා එතකොට අපිට ඇලවෙන්නත් වාරුවක් තියෙනවා. ඔව් එක අතකින් වාරුවක් ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඇඳේ සෙටප් එක හදා ගන්න ඕනේ. අනිත් දේවල් ටික මේ මොනවාද ඔක්කොම සියලුම දේ කාමරය තුළ හදා ගන්න ඕනේ. මේ අපිට ඉක්මනට ගන්න පුළුවන් විදිහට. තව වැදගත් කාරණාවක් ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය වෙලාවට අපි අපි වාඩි වෙන පුටුවල වීල්ස් තියෙනවා. ඒ වීල්ස් තියෙන පුටු පාවිච්චි කරන්න හොඳ නෑ. මොකද අපි වාඩි වුණාම අපිට සමහරවිට ඒක පාලනය කරගන්න බෑ. ඒ හන්ද අපි ඒ වගේ තැන්වල ඒ වගේ පුටු අයින් කළා අපිට වාඩි වුණාම මේ එක තැනක තියෙන පුටුවක් ගන්න එක. එහෙම එක තැනක තියෙන පුටු තමයි මේ අපි මේ කාමරයට ගන්න ඕනේ. අර එහෙම පුටු තියෙන අයින් කරලා තියෙන සමහර අපි රක්ස් එහෙම තියෙනවා. අපි මෙහෙම අත තිබ්බම අපි තල්ලු වෙලා යනවා. සමහරවිට අපි වැටෙන්න යන වෙලාවල් තියෙනවා. මොකද අපිට කියන්නේ බඩත් එක්ක අර පොඩ්ඩක් අපිට සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න අමාරුයි අපේ ඇඟ. ඉතින් ඒ සමහර වෙලාවට වැටෙන්න ගියොත් අපි අරක ඇල්ලුවොත් අපි අර වැටෙන්න ගිය වේගය වගේ දෙගුණකින් අපි බිමට වැටෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපි චුට්ටක් කල්පනා කරලා අපි අර පහසු පරිසරයක් මේක ඇතුලේ හදාගන්න ඕනේ සම්පූර්ණ ආරක්ෂිත. ඒක තමයි ප්‍රධානම කාර්යය අපි කාමරයක් ඇතුලේ දී කරගන්න. මේ ඉතින් ඒක තමයි අපිට කරන්න තියෙන පළවෙනිම රාජකාරිය ගේ ඇතුලේ අපිට ඒ කියන්නේ අපිට පාලනය කරගන්න පුළුවන් පරිසරයක් හදාගන්න ඕනේ. එතකොට මේකට තව කාරණාවක් තියෙනවා. දැන් අපි මේකට දැන් අපිට මේ වැඩ කොටස කරගන්න ගෙදරින් ගෙදර කෙනෙක් හරි වෙන කවුරු මේ පිට කෙනෙක් හරි කමක් නැහැ. මේ කොහෙටවත් යන්නේ නැති කෙනෙක්ව තෝරගෙන තියාගන්න ඕනේ. පළවෙනි අපිට දවස් 10ක් 14ක් වගේ කාලයක් අපිට තියෙන්න ඕනේ. මොකද එයා එතකොට එයයි මායි විතරයි ඒක ඇතුලේ සම්බන්ධ තියෙන්නේ. මොකද එතකොට එයා පිට පරිසරයත් එක්ක සම්බන්ධයක් නැහැ. එයා එතකොට ගෙදර කට්ටියකින් ගිහිල්ලා කැම ටික ගෙනල්ලා තියෙනවා. මොකද
එතකොට හැමෝම ගෙදර හැමෝම ඉන්න ඕනේ නැහැ. එතකොට එයා විතරයි. හොඳයි පැතුමයි. එතකොට මෙතන මට දැනෙච්ච සාරාංශය තමයි අපි කාමරයක් වුණත් හදාගන්න ඕන අවදානම අඩුවෙන් පරිස්සම වැඩි වෙන ආකාරයට. ඉතින් පැතුමයි විශේෂයෙන්ම අහන්න ඕන දෙයක්. දැන් හැමෝටම ওই පහසුකම නැති වෙන්න පුළුවන්. බොහොම සාමාන්‍ය ජීවිතයක් ගෙනියන කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ටත් මේ දැන් මෙතනදී අපි කතා වුණා බ්ලඩ් ටෙස්ට් ගොඩාක් කරන්න වෙනවා. එතකොට ડોක්ටර් කෙනෙක්ට විසිට් කරන්න වෙනවා. එහෙම නැත්නම් නර්ස් කෙනෙක්ට විසිට් කරන්න වෙනවා. මෙන්න මේ වගේ දේවල් එක්ක මේ පහසුකම් සපයා ගන්න බැරි කෙනෙක් ඉන්නවා. මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඔව් ඒ ගොඩක් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් එහෙම තැන් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. සමහර කට්ටියට කොළඹින් පිට කට්ටිය ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ඔය දැන් අපිට කරනවා වගේ මං ගෙන්න ගන්නවා වගේ නර්ස්ලා මේ ගෙන්න ගැනීමේ පහසුකම නැති වෙන්න පුළුවන්. මොකද එතකොට තව ඩොක්ටර්ස්ලා ගෙන්න ගන්න එහෙම අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කාරණා දැන් සමහර කෙනෙකුට ඒ මට්ටමින් වියදම් කරගන්න අමාරු වෙන්නත් පුළුවන්. හොඳයි පැතුමයි මේ එකත් එක්ක කතාවතයක් මම දැනගන්න කැමතියි. දැන් රෝගී ගැන කතා කළා, ගෙදර වටපිටාව ගැන කතා කළා. විශේෂම දේ තමයි ආහාර රටාව. අපි සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා ගත ආහාරම අපිට මේ සැත්කමෙන් පස්සේ ගන්න පුළුවන්කම ලැබුණාද? එහෙමත් නැත්නම් ආහාර රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිදු වුණාද කියන කාරණාව පිළිබඳව අපි දැනගන්න කැමතියි. ඇත්තටම ඔව්. මොකද මේ දැන් මම නම් ගොඩක් වෙලාවට මම එච්චර ලොකුට කෑම එච්චර මේ ප්‍රිය මනුස්සෙක් නෙවෙයි. ඒ කියන්නේ ගොඩක් කෑම ගොඩාක් ෆලෝ කරලා කන එක්කෙනෙක් නෙවෙයි. එතකොට ඒ හන්ද මට නම් ලොකු ගැටලුවක් වුණේ නැහැ. ඇත්තටම කෑම හොඳට කාපු කෙනෙකුට මේ ඇත්තටම ටිකක් පාලනය වෙන්න වෙයි. මොකද මේකෙදී අපිට තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි ඒක. ඒ කියන්නේ අපි බොන බෙහෙත් ටික හරියටම ඇඟට එන්නත් ඒවෙන් ඒ බෙහෙත් වලින් නියම ප්‍රතිඵලය ගන්න අපි ගන්න ආහාර රටාව අනිවාර්යයෙන්ම අපිට වෙනස් කරන්න වෙනවා. මොකද මෙතනදී අපිට මුලදී කෑම අපිට පොඩ දීලා මේව කරගත්තන් පස්සේ අපිට කෑම අපිට කොහෙන්වත් ගන්න බෑ. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම කෑම නිවසින්ම හදාගන්න ඕනේ. ඒක තමයි ලොකුම ඊළඟ තියෙන චැලෙන්ජ් එක. එතකොට අපිට ගෙදර ඒ පහසුකම තියෙන්න ඕනේ. එතකොට කවුරු හරි කෑම ටික හදලා දෙන්න. අනිත් දේ මේ කෑම ටික ඇතුලේ තියෙන්න බෑ අමු කෑම වර්ග. ඒ කියන්නේ එළවලු එළවලු බෑ. අමු පළතුරු වර්ග බෑ. එතකොට මැල්ලුම් වර්ග බෑ. ඒ වගේ අපිට දැන් අමුවෙන් ඒ කියන්නේ කුක් කරන්න උයන්න නැතුව මේ බෑ. මේක අනිවාර්යයෙන්ම උයපු ආහාර, පිසපු ආහාර පමණයි අපිට කෑමට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලිපේ තියලා රත් කරපුවාම එක්තරාම අර බීජ විනාශ වුණාන් පස්සේ තමයි අපිට කෑම ටික මේ කෑමට ගන්න පුළුවන්. ඒක තමයි ලොකුම චැලෙන්ජ් එක. අපි මාස දැන් 5ක් විතර වගේ යනකම් අනිවාර්යයෙන්ම මේ අපි ගෙදර කෑම අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. එතකොට ඒ ගන්න කෑම ටික අනිවාර්යෙන් පෝෂ්‍යදායී ආහාර අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මොකද අපිට තියෙන්නේ ලොකු තුවාලයක් තියෙනවා. අපි ඒක හොඳ කරගන්න ඕනේ. ඉතින් අපිට පොඩි චැලෙන්ජ් එකක් තියෙන්නේ ඔන්න මේ දැන් ඒ කෑම ගන්නකොට මේ අපි පිසපු කෑම අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. අපි මාස 5ක් විතර යනකම් ඒ වැඩේ කරන්න ඕනේ. ඒකට අපි නිතරම අපි ડોක්ටර්ව හම්බෙන්න යනකොට අපි දැන් මේ මට්ටමේ ඉන්නේ කියන එක ડોක්ටර් මතක් කරන්න. අපි දැන් මාස දැන් මේක කරලා මෙච්චර කාලයක් වෙනවා. දැන් අපි මේ කෑම ගත්තට කමක් නැද්ද කියලා ડોක්ටර්ගෙන් විස්තරය අහගන්න. හොඳයි පැතුමයි මේ අපි දැන් උඩට හැම පිරිස්සාවට බෙහෙත් බොනකොට නම් උදේ දවල් රෑ 3 වෙලට බෙහෙත් බොනවා කියන එක අපි දන්නවා. හැබැයි අක්මා රෝගයක් වෙනදිලා සත්කමකට භාජනය වුණාට පස්සේ බෙහෙත් දීමේදී මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න? ඔව්
මේක ඇත්තටම මේ සාමාන්‍යයෙන් බෙහෙත් බොනෝ වගේ නෙවෙයි ගොඩක් බෙහෙත් වර්ග තියෙනවා මේකෙදී අපිට මේ මාස මේ 6ක් වගේ යනකම් බොන්න අපිට හැබැයි මේ බෙහෙත් ටිකෙන් ටික අඩු වෙනවා ඒත් අපිට මුලදී තියෙනවා බෙහෙත් වර්ග ගොඩක් ඒක අපි උදේ දවල් රෑ කියන අපි සාමාන්‍ය පුරුදු බෙහෙත් බීලා පුරුදු වේල් තුනක් තියෙනවනේ ඒ වේල් තුනට අමතරව තව සතියේ සඳුදා අඟහරුවාදා ඒ වගේ විශේෂ දවස් තියෙනවා විශේෂ බෙහෙත් වර්ග තියෙනවා එතකොට ඒවා වෙනම අපි තියාගන්න ඕනේ දැන් මම නම් ඇත්තටම කළේ මේ දැන් මේව තෝරගන්න පහසු විදිහට වෙනම තියාගත්තා එක ළඟ එතකොට දැන් මම දන්නවා මේ සවුන්ද බෙහෙත් ටික මේ අඟහරුවාද බෙහෙත් ටික එතකොට ඒවට වෙනම කප්ස් දාලා අපි මේ වෙන එතකොට මගේ ඇරෙන්නේ නැති වෙන්න ඊට පස්සේ ඇත්තටම මේක නම් කලේ දැන් ඔයගොල්ලන්ටත් පුළුවන් හැබැයි මේ වැඩේ කරන්න වෙන කෙනෙක්ව තෝරගන්න මොකද දැන් ඇත්තටම මගේ නම් කලේ මගේ වයිෆ් එයා හරියට මේ ටික තෝරලා දුන්නා ඒක ඒ ටික කරනවා කියලා කියන්නේ අයි ලොකු දෙයක් ඉතින් ඒකට සමහර කෙනෙකුට නැස් කෙනෙක් කොන්නම් පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි ප්‍රධානම කාරණාව එතකොට බෙහෙත් වර්ග මග ඇරෙන්න තියෙන්න බොන්න ඕනේ අනිත් එක මේකට අමතරව ප්‍රධාන බෙහෙත් තෙල් දෙකක් තියෙනවා ඒකේ අපි දැන් ටැග් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි liver එක අපිට අලුතෙන් ආපුවාම මේ liver එක එන සියලුම පණිවිඩ මේ මොළයට යන්නේ මේ හරි විදියට නෙවෙයි එක විදියට යන්නේ මේවා නොවෙන්න මේ යන පණිවිඩ හරියට යන්න ටැලි කරලා දෙන්න ටැග්නොනිමස් කියලා තියෙන බෙහෙත් එකක් ඒ ටැග් එක තමයි අපිට මේ මොනවාද මේ අපි මේ සම්බන්ධය වැඩි කරලා දීලා මොළෙත් එක්ක තියෙන සම්බන්ධය වැඩි කරලා දීලා අර අලුතෙන් සම්බන්ධ කරපු කොටස එක ගනුදෙනු කරන්න සලස්සන්නේ. ඉතින් මේක උදේ 8යි රෑ 8යි බොණ්ඩ තියෙන්නේ. ඒ බොණ්ඩ පැයකට කලින් ෆාස්ටිං ඉන්න ඕනේ. බිල පැයකට කලින් ෆාස්ටිං ඉන්න ඕනේ. එතකොට ඒ වෙලාවල් සියලුම දේ මම නම් ඇත්තටම කළේ මම එලාම් එකක් තියාගත්තා මම අදටත් එලාම් එක තියාගෙන ඉන්නවා මොකද ඒක ප්‍රධානම දෙයක් බෙහෙත් වේලක්වත් මග ඇරෙන්නේ නැති වෙන්න මේක බොන එක මොකද ඒක දොස්තරලා කරපු දෙයෙන් නැත්තම් වැඩක් නැති වෙනවා අපි බෙහෙත් වේල් ටිකක් මග අරගත්තොත් හරි මේ වරද්ද ගත්තොත් හරි ඉතින් ඒක ප්‍රධාන දෙයක් ඇතරම් මේකට විතරක් නෙවෙයි අපි දැන් ඇතරම දොස්තරලා අපිට බෙහෙත් දෙන්නේ දෙයක් ගැන ඇතරම දැනුවත් දැන් අපිට දැන් කිව්වොත් මෙන්න සතියක් මේ විදිහට බෙහෙත් ටික බොන්න මෙන්න මේ වේල් තුන දෙපේ 6න් 6ට 8න් 8ට ඒ වගේ අපිට කියනවා මේ වෙලාවල් ටිකයි ඉතින් අපිට හිතෙන වෙලාවට දැන් හරි පැය 6න් 6ටනේ එන උදේ දවල් රෑ බොනවා මේක එහෙම නෙමෙයි අපිට පැය 6න් 6ට බොන්න කියලා තියෙනවා හරියටම පැය 6න් 6ට බොන්න අපි එක try එකක් දෙන්න ඕනේ මොකද ඒ කියලා තියෙන්නේ ඒගොල්ලෝ ඒ අර කාලයේ මැනීමක් කරලා ලෙඩක් හැදුනහම ඉක්මනටම රිකවර් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි ડોක්ටර් නිර්දේශ කරන පිළිවෙලට ඒ ටික නියමිත මාත්‍රාවත් එක්ක අනුගමනය කරන එක. ඉතින් මේක තමයි ප්‍රධානම දේ. හොඳයි. බොහොම හොඳයි අපි පැතුමයේ බොහොම ස්තුතියි කතාවට. ඒකත් එක්කම මේ කතාවේ සාරාංශය මම අපහු කෙටියෙන් ඔබට පැහැදිලි කරන්න. අවදානම අඩු කරගෙන පරිස්සම වැඩි වෙන ආකාරයට වටපිටාව සපයා ගන්න ඕනේ. ඒ වගේම තමයි ආහාර රටාව ගැන වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් එක්කම විශේෂම කාරණාව තමයි ඖෂධ ලබා ගැනීමේදී නියමිත මාත්‍රාව නියමිත වේලාවට ලබා ගන්න ඕනේ. ඉතින් ප්‍රතිශක්තිකරණය වැඩි කරගෙන අවදානම අඩු කරගෙන ඔබ යම් රෝගී තත්වයක ඉන්නවා නම් ඉතින් එහා පියවර තබන එක බොහොම වැදගත්. ඒකත් එක්කම තව අපිට කතා බහ කරගෙන යන්න ඕන තරම් මාතෘකා තවත් ඉදිරියට තියේවි. ඉතින් ඒකත් එක්කම බොහොම ස්තුතියි පැතුමයි අද සාකච්ඡාවට අද මේ කතා බහට සම්බන්ධ වුණාට. ඒ වගේම ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් පැතුමයිව සම්බන්ධ කරගන්න පුළුවන් මේ තිරේ දිස්වන දුරකථන අංකයට. මේක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා මේ දුරකථන අංකය. ඉතින් මොන හරි
දැනගන්න දෙයක් තියෙනවා නම් ඔන්න කතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ගිහින් එන්නම් ඔබ සැමට සුබදායි සතියක්.